හයි කොහොමද හැමෝටම. ඉතින් අද මගේ රුටීන් එක පටන් ගන්න තමයි මේ හදන්නේ. මේ දවස්වල ටිකක් බිසි. මගේ බබාගේ බර්ත්ඩේ එක ළඟයි. යාගේ පළවෙනි බර්ත්ඩේ එක. ඉතින් එයාට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා මේ මාසෙ. ඉතින් ඒ වැඩත් එක්ක මම ටිකක් බිසි වෙලා තියෙන්නේ. එයාගේ ෆොටෝ ෂූට් එකත් මම අද පටන් ගත්තා. අද කරන්න හිතන් ඉන්නේ. ඉතින් හැබැයි ඒ වීඩියෝ එක මම මේකේ පෙන්නන්නේ නෑ. මේ වීඩියෝ එකේ පෙන්නන්නේ නෑ. ඒක වෙනම මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එනවා. බබාගේ බර්ත්ඩේ ෂූට් එක ඉතින් ෆොටෝග්‍රැෆර් කෙනෙක් ගෙනල්ලා එහෙම ලොකුවට කරන්නේ නෑ. මම තනියම තමයි යාගේ ෆොටෝ ෂූට් එක කරේ. ඒක මම හිතුවට වඩා ගොඩාක් ලස්සනට ආවා. ඉතින් මම දැන් තේරුම් ගත්ත දෙයක් තමයි අපිට හිතුවොත් ආස වුණොත් මොන හරි ආසාවෙන් දෙයක් කරොත් කරන්න බැරි දෙයක් නෑ කියලා. ඉතින් මම හිතනවා මේ ෆොටෝස් ඔයාලා දැක්කට පස්සේ මට හොඳ කමෙන්ට් දෙයි කියලා. අනිවාර්යෙන්ම මගේ ෆොටෝස් ඒ බබාගේ බර්ත්ඩේ ෂූට් එකේ ෆොටෝස් දැක්කට පස්සේ ඒව ලස්සන නම් අනිවාර්යෙන්ම ලස්සනයි කියලා කියන්න. ඉතින් එතකොට මමත් ආසයි. මම හරි ආසාවෙන් ඉන්නවා ඔයාලගේ කමෙන්ට් අහන්න. ඒ වීඩියෝ එක නම් ඔයාලා ගොඩක් ආසාවෙන් කොහොමද බලයි. තනියෙන් කරන්න පුළුවන්. ඒක ලේසිම ලේසි. ඒ ෆොටෝ ෂූට් එක මම කියන්නේ බැරෑරුම් ෆොටෝ ෂූට් එකක් පටන් ගත්තේ නෑ. හරි සාමාන්‍ය සිම්පල් එකක් කරේ. ඉතින් මම දැන් මේ වීඩියෝ එකේ කියන්නේ ඔයා අනිවාර්යෙන් මේක බලලා අයිඩියා එකක් ගන්න. ඔයාගේ බබාගේ බර්ත්ඩේ එක ළඟ නම් ඔයාත් ඒ ෂූට් එක කරන්න. මම දැම්ම හැබැයි මේ වීඩියෝ එක දාන්නේ නෑ. ටිකක් කාලයයි බබාගේ බර්ත්ඩේ එකෙන් පස්සේ තමයි දැන් බර්ත්ඩේ එක හොඳටම ළඟයි. මම දැන් අද දවසේ කියන්න. ඒකත් මම බ්ලොග් විදිහට වෙනම අරගෙන එනවා ඔයාලත් එක්ක බෙදා ගන්න. මගේ අයිඩියාස් ඔයාලට අලුත් දේවල් ඉගෙන ගන්න මම හිතනවා ඒවා ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මම ඉක්මනට මේ වීඩියෝස් දාන්න. හරි දැන් ඉතින් අද රුටීන් එකට අපි යමු. අද මම බබාගේ උදේ කෑම විදිහට දෙන්නේ රුලන්. මම දැන් මේ පාර රුලන් දීලා ඊට පස්සේ රුලන් දෙන එක නවත්තනවා කියලා හිතුවා. මෙයා කන්න කැමති නෑ. ගොඩාක් අකමැත්තෙන් රුලන් කන්නේ. ඉතින් මම රුලන් ඊට පස්සේ එයාට කැමට දෙන්නේ නැහැ. මම රුලන් හදන විදිය චුට්ටක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මම මුලින්ම රුලන් ටික බැදගෙන ඊට පස්සේ වතුර ටිකක් එකතු කරලා හදලා ගන්නවා. එහෙම නැත්නම් සමහර දවසට මිටිකිරි ටිකක් දාලා ඒක රත් කරලා ගන්නවා. එහෙම තමයි හදන්නේ. ඊට පස්සේ කෙසෙල් ගෙඩියක් අරන් චොප් කරලා මේ විදියට ඉතින් රුලන් එක කවලම් කරලා දෙනවා. ඒ විදියට තමයි හදන්නේ. ඉතින් මම මේ දෙවිදියටම බැලුවා. වතුර දාලත් නිකන් හදලා දීලා බැලුවා. ආයෙ මිටිකිරි දාලා වෙනම හදලා දීලා බැලුවා. බබා දැන් කන්නාස නෑ රුලන් වලට. ඉතින් ඒ ආස නැති දේ බලෙන් දීලා හරියන්නේ නෑනේ. ඉතින් මම ඊට පස්සේ රුලන් දෙන එක නවත්තනවා කියලා හිතුවා. ඉතින් රුලන් එක හදාගත්තට පස්සේ මොන වගේද කියලා මම ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට දුඹුරු පාටට වෙන්නම බැද ගන්නවා. එතකොට හරි සුවඳයිත් එක්ක රසයි එහෙම බැදුනහම ඉතින් ඔයාලත් හදලා බලන්න. ඉතින් බබා ආස නම් ඔයාලටත් දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම බබා ආස පළතුරක් මොන හරි තියෙනවා නම් කෙසල්ම ඕන නැහැ. දැන් මගේ බබා ආස කෙසල් වලටනේ. ඔයාගේ බබා වෙන පළතුරකට ආස නම් ඔයා මේ පළතුරු දාලා මොනවා හරි දාලා එකතු කරලා දෙන්න. ඉතින් මේ විදිහට තමයි මගේ බබාගේ කෑම එක. අද මම එයාට චුට්ටයි හැදුවේ. ගොඩක් හැදුවේ නෑ. මම දන්නවා මෙයා කන්න ආස නැහැ කියලා. අදත් දීලා බලනවා කියලා හිතලා තමයි මේ හැදුවේ. ඉතින් මේ බබාගේ දවල් කෑම එකට මම එකතු කරගන්න දේවල් වට්ටක්කා බොංචි කොස්සට. මම කිව්වා මම කලින් වීඩියෝ එකෙත් කිව්වා කොස්සට තියනවා නම් මම ඩේලි එකතු කරගන්නවා යාගේ කෑම එකට. තව රතු ලුණු කරපිංචා. සුදු ලුණුත් ඇඩ් වෙනවා. මම ඒක මෙතනට දාලා නැහැ. තව ඊට පස්සේ මේ වගේ මාළු කෑල්ල. මම මේ වීඩියෝ එකේ අද බබාට කෑම කවන වීඩියෝස් මොනවත් පෙන්නන්නේ නැහැ. ඉතින් හැමදාම එකම ටික ඔයාලට බලන්න බැහැනේ. ඉතින් අද මට බීට්රූට් ජූස් එකක් හදාගන්න හිතුවා. ඒ ගමන් අයිස් කියුබ්ස් දානවා මම. ඉතින් මම ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් මමත් මං ගැන හිතන්න අරන් තියෙන්නේ. මම ඔයාලට කලින් වීඩියෝ එකෙත් ඒ ගැන කිව්වා. නිකම් ඉඳලා බෑ. ඉතින් අපි ගැන හිතන්නත් ඕන. දැන් මාව ගොඩාක් කෙට්ටු වෙලා තිබුණේ. මම දැන් ටිකක් හොඳට කන්න අරගෙන හිතලම කෑම පටන් අරන් දැන් චුට්ට ඇඟ හදාගන්න ගමන් තියෙන්නේ. ඉතින් සතුටුයි. මොකද හැමතිස්සෙම එකම විදිහේ ඉන්නත් බෑ. දැන් මං හිතුවා මගේ කොණ්ඩේ රිබොන්ඩින් කරනවා. සාමාන්‍යයෙන් මම බබා හම්බ වෙන කලින් ඒක දිගටම අවුරුද්දෙන් අවුරුද්දට කොණ්ඩේ රිබොන්ඩින් කරා. ඉතින් බබා හම්බ වුණාට පස්සේ ඒක නවත්තුවා. දැන් ඉතින් ආයෙත් තව ටික දවසකින් මං හිතුවා මගේ කොණ්ඩේ රිබොන්ඩින් කරගන්නවා කියලා. මම බීට්‍රූට් ජූස් එකයි අයිස් කියුබ්යි දාලා ආව ෆ්‍රිජ් එකට. ඒක කූල් වෙනකන්. ඉතින් මම දැන් මේ මගේ නේල් පොලිෂ් රිමූව් කරගන්න හදන්නේ. මම වතුර එක්කමනේ වලන් සෝදලා එහෙම දැන් මේ නේල් පොලිෂ් හරියට යනවා. මේ බ්‍රෑන්ඩ් එකත් එච්චර ක්වොලිටි නෑ මං හිතන්නේ. ඒ නිසා මම රිමූව් කරනවා. මම මේ ජූස් එක දැන් බොන්න හදන්නේ. ඔයාලට කියන්න ඕන දැන් ඔයාලට බීට්‍රූට් එහෙම බොන්න අප්පිරියයි වගේ නම් කූල් කරලා බොන්න. මම එහෙමයි කරන්නේ. මම කූල් කරලා තමයි ජූස් එක බොන්නේ. එතකොට අප්පිරිය නැහැ. ඉතින් බීට්‍රූට් ජූස් එකට අමතරව මම මේ වගේ අයිස් කියුබ් හදාගත්තනේ. දැන් ඉතින් ඒකත් මම ඇප්ලයි කරගන්නවා.
බබා මේ වෙලාවේ නිදි. ඉතින් ඒ පොඩක් උදේවරු යා ටිකක් වැඩිපුර නිදා ගන්න නිසා මට මේ වගේ ටිකක් වැඩිපුර වැඩ ටිකක් කරගන්න පුළුවන්. අද රෙදි සෝදන්නත් නැහැ. ඒ නිසා ඉතින් මං හිතුවා මේ දේවල් ටික කරන්න ඒවා ඔයාලත් එක්ක ෂෙයා කරන්නත් ඉතින් හිතුවා. මේක ඉතින් ස්කින් එකටත් හොඳයි. අපිට ස්කින් එක ග්ලෝ කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මම ඇප්ලයි කරගන්නවා. ඉතින් මම මේ දැන් අලුත් වැඩක් තමයි කරන්න හදන්නේ. මම කලින් කිව්වනේ මුලදීම ඔයාලට කිව්වා මම අද බබාගේ බර්ත්ඩේ ෂූට් එක කරනවා. බර්ත්ඩේ ෆොටෝ ෂූට් එක කරනවා. මම ඒක තනියම තමයි කරන්නේ. හස්බන්ඩ්වත් මගේ උදව්වට නෑ. මම තනියෙන් කරන්නේ. අම්මයි තාත්තයි ඉන්නවා. ඒ දෙන්නම චුට්ටක් බබාව hina ගස්සන්න විතරයි මම ඒ දෙන්නම ගත්තේ. ඉතින් තනියම තමයි මේක කරගත්තේ. අමාරු නෑ. ලේසි. බබාව චුට්ටක් අර hina ගස්ස ගන්නයි එතන හරියට ඉන්න තියාගන්න එක තැන තියාගන්න තමයි ප්‍රශ්නේ. ඉතින් මට මේ වැඩේට දොඩම් ගෙඩි ඕන. ඉතින් මම ඒ නිසා දොඩම් ටික සෝදගත්තා හොඳට. ඉතින් මම මේක කියන්නේ නෑ ඒක රහසක්. මම ඔයාලට ඊළඟ vlog එක ගේනකොට ඉතින් කියන්නම්. දැන් මම බබා හැරලා ඉන්නේ. එයාට මම අලිකැට peer ගෙඩියක් හදලා දෙන්න හිතුවා. මෙයා අලිකැට peer කන්නත් ආස නැහැ. දැන් ඉන්න කෑම කන්න අකමැති වීගෙන එන්නේ මෙයා. ඉතින් අලිකැට peerත් මම චුට්ටක් තමයි හදලා දෙන්න හිතුවේ. එයා කන්නේ නැති නිසා. අපි දැන් මේ එළියට යන්න හදන්නේ. බබාගේ බර්ත්ඩේ එක ළඟ නිසා ඉතින් එයාට ඇඳුම් වගේක් ගන්නත් කියනවා. ලොකුවට ඉතින් පාටි එකක් ගන්නෙ නැහැ. ඒත් ඉතින් කේක් එකක් කපලා පොඩි සිම්පල් විදිහට ගන්න තමයි හදන්නේ. ඉතින් කවදා හරි යාට ලොකු වුණාම ලස්සන ෆොටෝස් බලන්න ඕන ඒ දේවල් නිසා. ඉතින් මම ඒකත් වෙනමම vlog එකක් විදිහට ඔයාලට ගේනවා. මම කොහමද බබාගේ පාටි එක ඩෙකොරේෂන් කළා ඒ වගේ arrange කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකත් ඔයාලත් එක්ක share කරගන්නවා. ඒ videos වෙනම අරගෙන එනවා. බබාගේ ෆොටෝ ෂූට් එකයි පාටි එක දවසේ මේ videos වෙනම ගේන්න. දැන් ඉතින් ඉක්මනට ලෑස්ති වෙන්න ඕන. ඉතින් අර අඬන්න පටන් ගන්නවා. එයා දන්නවා දැන් මම ලෑස්ති වෙනවා කියලා කොහේ හරි යන්න. ඒ නිසා ඉතින් දැන් අඬන්න හදන්නේ. ඉතින් ටක් ගාලා ලෑස්ති වෙන ගමන් තියෙන්නේ. මේ තමයි ඉතින් මගේ චූටි පැටියා යාවල් ලෑස්ති කරගෙන ඉතින් ටක් ගාලා යන්න හදන්නේ. මම ගොඩක් වෙලාවට මෙයාව අරන් යන්නේ හවස් වරුවේ. දවල් ගියාම නම් හයියෙන් අඬනවා. එයාටත් අමාරුයි රස්නේත් නිසා. මම ගොඩක්ම මෙයාව එළියට අරන් යන්නේ හවසට. අනිත් එක අපි තුන්දෙනා යන්නේ බයික් එකේ. මමයි බබායි හස්බන්ඩ් යන්නේ බයික් එකේ. ඉතින් ඒ නිසා හවස් වරුව තමයි හොඳම අපිට ගමන් යන්න. ටිකක් ඉතින් අපිට ඉස්සරහ හස්බන්ඩ් එනකම් මම ඉස්සරහට ඇවිදගෙන යනවා. මෙයා කොහොමද යන්න ලෑස්ති වුණාට පස්සේ යාව එක්කගෙන යනකම් අඬනවා. ඒ කියන්නේ යාව අරගෙන යන්න ඕන ඇවිදින්න. හැමතිස්සෙම අඬ ගහනවා මට පාර පැත්තට යන් කියලා. ඉතින් දැන් මේ ආසාවෙන් ඉස්සරහා බලාගෙන යනවා. දැන් අපි ෂොප් එකට ඇවිල්ලා තියෙන්නේ. මට මෙතනට ආවට පස්සේ මොකද්ද තෝරගන්නේ කියලා හිතා ගන්න බැරි වුණා. ඒ තරම් ලස්සනයි තියෙන ඇඳුම්. ඉතින් එක පාට වලින් හරි ලස්සන ඇඳුම් තියෙනවා. ආවට පස්සේ කෝක ගන්නද කියලා හිතා ගන්න බෑ. ඉතින් ස්පෙෂල් වෙන්නත් ඕනනේ බර්ත්ඩේ පාටි එක නදින්න නිසා. ඉතින් බලලා ගොඩාක් වෙලා අරගෙන ඉතින් තෝරගත්ත මම ඒ ඇඳුම දැන් මෙතන පෙන්නන්නේ. අද වීඩියෝ එකෙන් කොහොමවත් ඇඳුම් පෙන්නන්නේ නැහැ. මම ඒ වෙනමම කියන මේ වීඩියෝ එකෙන් බර්ත්ඩේ පාටි එකේ වීඩියෝ එකෙන් ඔයාලට ඒ සේරම පෙන්නන්නම්. අපි දැන් ගෙදර ඇවිල්ලා ඉන්නේ. එනකොට ගොඩාක් හවස් වුණා. ඉතින් මම ආපු ගමන් ටක් ගාලා උයාගෙන බබාටත් කෑම කවලා පොඩි වොෂ් එකක් දාලා ඉතින් යාව නිදි කරගත්තා. බබා නිදාගත්තට පස්සේ ඉතින් සැරෙන් හැරෙනවා. යාට මම ෆීඩ් කරන්න ඕනේ. ඉතින් හැරෙන පාරට හැබැයි ඉතින් එක දිගට නිදා ගන්නවා. යා කිරි බීලා නිදා ගන්නවා. ඉතින් ආයෙත් උදේට තමයි හැරෙන්නේ. ඒ අතර මග ඉතින් මම යාට සැරෙන් ෆීඩ් කරන්න ඕන. ඉතින් හැරෙන පාරට. දැන් ඉතින් මගේ මේ නයිට් රූටින් එක තමයි මම හැමතිස්සෙම කොහොමත් හැමදාම රැට නයිට් ක්‍රීම් එක ඇප්ලයි කරනවා නැත්තම් බෑනේ. ස්කින් එක ගැනත් හිතන්න ඕන නිසා ඉතින් මම හැමදේම ඉතින් දැන් කරන්න ගම. ඒ කියන්නේ මග අරින්නේ නෑ. මං ගැන හිතලා මම මේ වගේ ස්කින් කෙයාර් වැඩ ටික කරගෙන යනවා. මේ මම පාටි එකට අවශ්‍ය දේවල් ලියා ගන්න තමයි හදන්නේ. ඒ ටිකත් ඉක්මනින්ම ගේන්න ඕන. ගිහින්
ඉතින් අද මං කොහොමද ඉක්මනින් නිදාගන්න තමයි හදන්නේ. ගොඩාක් මහන්සි. බබාවත් වඩාගෙන ඉතින් යනවා කියන එක ලේසි නෑ. හස්බන්ඩ්ුත් ඉන්නවා. ඒ වුණාට හස්බන්ඩ්ගේ අතේ ඉන්නේ නෑ වැඩිපුර. ඉතින් හැමතිස්සෙම මාව හොයනවා. ඒ නිසා ඉතින් අද ගොඩක් මහන්සි. ඉතින් හැමදාම නිදාගන්න නම් හම්බ වෙන්නේ නෑ. කලින් ඉතින් වැඩත් එක්ක පුළුවන් දවස්වලට ඉතින් කලින් නිදා ගන්නවා. අද නම් ඉතින් ඉක්මනින්ම කොහොමත් නිදා ගන්නවා. මහන්සි ගොඩක්. ඉතින් අද මගේ රූටින් එකේ මේ දේවල් ටික තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. අද ලොකු වීඩියෝ එකක් මම ගෙනාවේ නැහැ. හැමදාම ඉතින් එකම ටික ඔයාලට පෙන්නලා තේරුමකුත් නැහැ. ඉතින් වෙනස් දේවල් එදිනෙදා කරන අලුත් වැඩක් මොන හරි කරනවා නම් ඉතින් මම vlog එකක් ගේනවා. ඉතින් මම වීඩියෝ එකේ මුලදීත් කිව්වා මම දැන් වීඩියෝස් දෙකක් එන්න තියෙනවා බබාගේ බර්ත්ඩේ එකෙන් පස්සේ. බර්ත්ඩේ එක පහ වුණාම දැන් ගොඩක් ළඟයි. ඉතින් ඊට පස්සේ ඔයාලට මම හිතනවා මේ වීඩියෝස් වලින් උත් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා. සිම්පල් පාටි එකක් එහෙම ගන්න තියෙනවා නම් ඔයාලට බර්ත්ඩේ පාටි එකේ වීඩියෝ එකෙන් ඔයාලට අයිඩියාස් ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ෆොටෝ ෂූට් එක මම හිතනවා ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා. ඒක අනිවාර්යයෙන්ම බලන්න මම දැම්මට පස්සේ. ඉතින් එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරන්නම්. ඔයාලා පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න. බයි.